සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදිව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ පළමු 2020 තරඟයේ ලබන 12 වෙනිදා සබීනා පාක්හිදී මෙරට වේලාවෙන් උදෑසන 7ට තරඟය ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමයි සමත් වුණේ. තවද මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදිව් කණ්ඩායම අතර 2020 තරඟ 18ක් පවත්වා ඇති අතර එහිදී තරඟ 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනිද්දී බටහිර ඉන්දීය කොදිව් කණ්ඩායම ජයගෙන තියෙන්නේ තරඟ 8ක් පමණයි. තවද දසුන් ශානක බිනුර ප්‍රනාන්දු ලසිත් ක්‍රූස් පුල්ලේ සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා 2020 සංචිතය සමගින් එකතු වීමට බටහිර ඉන්දීය කොදිව් දේශයේ බලා පිටත්ව ගියා. පන්දුවාර 2020 තරඟ රටාවේ ප්‍රබලතම සහ භයානකම පිතිකරුවන් සිටින කණ්ඩායමක් වන බටහිර ඉන්දීය කොදිව් කණ්ඩායම සමගින් පළමු 2020 තරඟයට ක්‍රීඩා කිරීමට ප්‍රබලතම වෙනස්කම් රැසක් සමගින් ක්‍රීඩා කිරීමට සුදුසුම ක්‍රීඩකයින් 11 දෙනා මෙන්න පැතුම් නිස්සංක ලසිත් ක්‍රූස් පුල්ලේ කුසල් මෙන්ඩිස් පවන් රත්නායක කමිදු මෙන්ඩිස් දසුන් ශානක වනිදු හසරංග මිලාන් රත්නායක මහීස් තීක්ෂණ දුස්මන්ත චමීර සහ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයින්